ආදරණීය සහෝදර සහෝදරියනි, සෑම වසරකම ලෝක ධර්මදූත ඉරුදිනයේදී ධර්මදූත දූතිකාවන් සහ ඔවුන්ගේ අපොස්තලික ශ්‍රමයේ ඵලදායීතාවය වෙනුවෙන් මුළු සභාවම එක්සත්ව යාඥා කරයි. පේරුහි ධර්මදූත පූජකයෙකු සහ රදගුරුවරයෙකු ලෙස මා සේවය කළ කාලයේදී ලෝක ධර්මදූත ඉරුදිනයේදී පෙන්වන ඇදහිල්ල, යාඥාව සහ ත්‍යාගශීලී භාවය මුළු සංඝයක්ම පරිවර්තනය කළ හැකි ආකාරය මම සියසින් දුටුවෙමි. ලෝකයේ සෑම කතෝලික මීසම් සංඝයකටම ලෝක ධර්මදූත ඉරුදිනට සහභාගී වන ලෙස මම ඉල්ලා සිටිමි. ඔබගේ යාඥා සහ ඔබගේ සහයෝගය සුභාරංචිය පතුරවා හැරීමට, එඩේරික සහ ධර්මෝපදේශ වැඩසටහන් දියත් කිරීමට, නව දේවස්ථාන ගොඩ නැගීමට සහ ධර්මදූතික ප්‍රදේශවල ජීවත් වන අපගේ සහෝදර සහෝදරයන්ගේ සෞඛ්‍ය සහ අධ්‍යාපනික අවශ්‍යතාරක බලා ගැනීමට උපකාරී වනු ඇත. මෙම ඔක්තෝබර් 19 වන දින ජනතාව අතර බලාපොරොත්තු වූ ධර්මදූත දූතිකාවන් වීමේ අපගේ බෞතිස්ම කැඳවීම ගැන එකට එක්ව අපි සැම මෙනෙහි කරන විට අපගේ බලාපොරොත්තු වන ක්‍රිස්තුස් වහන්සේව ලෝපුරා ගෙනීමේ මිහිරි හා ප්‍රීතිමත් කාර්යයට අපි නැවත කැපවෙමු. ලෝපුරා සිටින ධර්මදූත දූතිකාවන්ට උපකාර කිරීමට ඔබ මට දක්වන සහයෝගයට ස්තුතියි. ජෙසුපීට.